නමස්කාර කතක් සහ භරතනාට්‍යම් ලෙසන් සම්බන්ධ අපේ මේ සීරීස් එකෙන් අද දවසේ අපි කතා කරන්නේ අභිනය සම්බන්ධ. අභිනය කියන වචනාර්ථය ගත්තොත් එහෙම යම්කිසි හැඟීමක් පුදවාගෙන එය ප්‍රේක්ෂකයා කරා රැගෙන යන ක්‍රියාවලියට තමයි අපි අභිනය කියලා කියන්නේ. එතකොට මේ අභිනය ක්‍රියාවලිය ගැන අපි මේ විදිහට තේරුම් ගමු. අපි හැම කෙනෙක්ගේම ඇතුළේ තියෙනවා ස්ථායි භාව කියන කොටස. භාරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ රති, හාස ආදී වශයෙන් මේ ස්ථායි භාව විග්‍රහ කරලා තියෙනවා. එතකොට අපි එක ස්ථායි භාවයක් අරගෙන මේ ගැන වටහා ගමු. රති කියලා කියන්නේ ආදරය ලැබීමට යම් කෙනෙක් තුළ ඇති කැමැත්ත. මේ කැමැත්ත උබුදුවා ගත යුතුයි. ඒ කියන්නේ ස්ථායි භාවයක් යම්කිසි උත්තේජනයක් මත හෝ තමන්ගේම මනසේ උබුදුවා ගත යුතුයි කලාකාරයා. රංගන ශිල්පියා හෝ නර්තන ශිල්පියා. ඒ උබුදුවාගත් හැඟීම යම්කිසි සංවේදන මාධ්‍යකින් ප්‍රේක්ෂකයා කරා රැගෙන යා යුතුයි. අන්න ඒ අභිවහනය සඳහා යොදා ගන්නා මේ මාධ්‍ය තමයි අපි අභිනය කියලා හඳුන්වන්නේ. අභිනය වර්ග 4ක් ගැන නාට්‍ය ශාස්ත්‍රයේ හැඳින්වෙනවා. පළවෙනි වර්ගය තමයි ආංගික අභිනය කියලා කියන්නේ. මනුෂ්‍යයාගේ ශරීරයේ පවතින අංග, ප්‍රත්‍යංග සහ උපාංග කියන කොටස් තුනම. ඒ කියන්නේ මුළු මේ ශරීරයේ පවතින සියලුම කොටස් වලින් ඒවා චලනය කිරීමෙන් යම්කිසි හැඩතල රටා නැවීමකින් හෝ පදපෑගීමකින් රති කියන භාවය විදීමට ලක් වූ රති කියන භාවය අපි මේ චලනවලින් කේන්ද්‍රීකරණයකට ලක් කරලා ප්‍රේක්ෂකයාට සංනිවේදනයක් සිදු කරනවා. ඒකට තමයි අපි මේ ආංගික අභිනය කියලා කියන්නේ. වාචික අභිනය කියලා කියන්නේ මේ වචන දෙබස් වෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන්, ඒ වගේම ශබ්ද වෙන්න පුළුවන්. ඕනෑම අපේ කන් දෙකට ඇහෙන ධ්වනියක් අපි උපයෝගී කරගනිමින් අපේ පවතිනා වූ ඇතුලේ තියෙන ස්ථායි භාවයක් අපි ප්‍රේක්ෂකයා කරා රැගෙන යනවා නම් ඒක වාචික අභිනය. අභිනය කියලා කියන්නේ අපි කලාකාරයාගේ සැරසීම සඳහා අපි බාහිර එකතු කරගන්න දේවල්. ඒ කියන්නේ අපේ මේකප් එක වෙන්න පුළුවන්, වේශ නිරූපණය, ඒ වගේම ඇඳුම්, රංග වස්ත්‍රාභරණ, ඒ වගේම පසුතල නිර්මාණයන්, මේ සියලුම දේවල් අයිති වෙන්නේ ආහාර අභිනයට. මේ වේශ නිරූපණය, ඇඳුම් නිර්මාණය, ඒ වගේම පසුතල නිර්මාණ භාවිතා කරලා කලාකාරයා ඒ රංගන චරිතය තුළ පවතිනා වූ ඒ අවස්ථාවේ තියෙන රති කියන භාවය ගමුක අපි. එම රති භාවය ප්‍රේක්ෂකයා කරා සංනිවේදනය වෙනවා නම් ඒකට කියනවා අපි ආහාර අභිනය කියලා. අභිනය තමයි සාත්වික අභිනය. සාත්වික අභිනය ලඝු කරලා වටහා ගන්න හොඳ නෑ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් කියන අර්ථය.
සාත්වික අභිනය කියලා කියන්නේ අපි චරිතයක් රඟපානකොට ඒ චරිතය ඇතුළට අපි කිඳා බැස්සොත් එහෙම ඒ චරිතය ඇතුළේ පවතිනා වූ චිත්තමය ආවේගයන් අපි ඒක ස්වභාවිකවම අපි තුළට අරගත්තාම ඒ ඇති වෙන ආවේගයන් එක්ක අපේ ශරීරයේ කලාකාරයාගේ ශරීරයේ සිද්ධ වෙන ස්වභාවිකම වෙනස් වීම. අපි අරගමු ඒ වෙනස් වීම කියන එකට අපිට අරගන්න පුළුවන් කඳුළු ගැනීම, ඒ වගේම රෝම කූප කෙරෙන්නේම, ඒ වගේම ගල් ගැසීම, ඒ වගේම කලන්තය දැමීම, ඒ වගේ දේවල් ඇත්තටම කලාකාරයට සිදුවීම. ඒක තමයි සාත්වික අභිනය කියලා කියන්නේ. එතකොට මේ සාත්වික අභිනය මුහුණට පමණක් ලැබුණු දෙයක් නෙවෙයි. සාත්වික අභිනය මේ මුළු ශරීරයටම අදාළ වුණු අභිනයක්. මේ හැඟීම, ඒ කියන්නේ මේ ඇතුළේ තියෙන භාවය ආවේගයක් බවට පත් වෙනකොට කලාකාරයා ඒ චරිතය තුළට කියලා බැස්සම කලාකාරයාගේ මතු පිටින් මේ ශරීරය අපිට දකින්න හම් වෙන පාලනය කර නොහැකි වෙනස් වීම. ඒ තුලින් ප්‍රේක්ෂකයාට අර භාවය සංවේදනය වෙනවා නම් ඒක තමයි सात्विक अभिनय කියලා අපි හඳුන්වන්නේ. අද මම මේ අභිනය පිළිබඳව ඔයගොල්ලන්ට කරපු කෙටි හඳුන්වා දීම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. නමුත් අභිනය ගැන ඔයගොල්ලන්ට තවදුරටත් දැනගන්න ඕන දේවල් තියෙනවා නම් ගැඹුරු ඒ ගැන හදාරන්න කැමති නම් මගෙන් අහන්න මොනවා හරි ඔයගොල්ලන්ට තියෙනවා නම් ගැටලු කමෙන්ට් කරලා මට දැනගන්න සලස්වන්න. තව වැඩසටහනකින් ඒ ගැටලුත් එක්ක ඔයගොල්ලෝම හම්බ වෙනවා මම බලාපොරොත්තු වෙනවා. නමස්කාර.